ඔව් දැන් අවසන් තරගය ආරම්භ කළ සුළු කඩේ සූදානම්. කාසිය වාසයේ දිනා ගන්න ආරම්භයෙන් පන්දුර පහදිම සදා තීරණය කරනවා. බ්‍රේෂා සුපර්සික්ස් කණ්ඩායම ආරම්භක පිටිකරන දෙදෙනා කසුන් රාජපක්ෂ සමගින් ශේෂාන් පිටිකරුවන් දෙදෙනා වමත් පිටිකරුවන් දෙදෙනා ආරම්භක පිටිකරුවන් ජුපිලි ලෙස ක්‍රීඩා පිටු පිවිසෙන්නේ. ආරම්භක පන්දුවල සුදා දිලංග රුක්සන් කඳවා ගන්න කතරගම එක්ස්ප්‍රස් නමින් විරුද්ධාලි වෙලත් ප්‍රබල පන්දුවවන ක්‍රීඩකයා දැන් දිවෙනවා. ප්‍රථම පන්දුව යුම්ග්‍රිම්ස්ලා අවසන් තරගයේ. හොඳ පන්දුවක් පිටිය දිගේ පන්දුව ඇදියන්නේ ලකුණක් ලබා ගන්නවා. පාස්වීම දෙම ලකුණ කරා ගියාට උත්සාහයක් නැහැ. අනික් අන්තේ සිටි ශේෂාන් නැවත දුලංග දිවෙනවා පන්දුව උසට. පතුල පන්දුවක් පාදේ පන්දුව දැවටෙන්නේ වේගේ නාදී පන්දුවට හරහා පන්දු පාරක් ලැබෙන උත්සාහයක් දරුවත් පිටේ නොදුණු පන්දුව පිටිකරුවගේ පාදේ දැව දුලංග පන්දුව එම්සල. එවර කිටි පන්දුවට හරහා පන්දු පාර ලකුණු 4ක් ලබා ගන්නවා. පන්දු 3යි ලකුණු 5යි දැන් ලකුණු ලබා ගැනීම. සමතරා පන්දු පහරක් ඉස්සරගත කිරීම සාර්ථකයි. තවත් ලකුණු 4ක් ලබා ගන්නවා. පන්දු රකින ක්‍රීඩකයා විකට් කලාපේ පන්දු රැකීම සඳහා නැවත අදි වෙනවා දුලංග. සාර්ථක පන්දුවක් එවර සිවංක කැඳවගා දුර්වල පන්දුවක් වයිට් පන්දුවක් වේ යුතුයි නියත වශයෙන්ම. ලකුණු සංඛ්‍යාව 11යි තිවංක කත්‍රාරච්චි කැඳවා ගන්නේ. තවත් ප්‍රබල පන්දු යවන්නෙක් වෙනුස් බොලොන්යා කණ්ඩායම සතු අදි වෙන ශේෂාන්ට එරෙහිව පන්දු එම් සඳහා පුන්දොස් පන්දුවක් කරා පන්දු පාරක් නැවතත් ලකුණු 4ක්ද රවිදු රැක ගන්නවා. පාස්සියම ලකුණක් කරා පාස්සියම පැතුමාරු කරගන්න දී ලකුණු 12යි. තවමත් විශාල ප්‍රහාරයක් කෙලවන්නේ තරගයේ දෙවන පන්දු වාරය. තිවංක දිවෙනවා. තවත් සාර්ථක පන්දුවක් විශාල ප්‍රහාරයක් කෙල්ල කරා. හොඳ පන්දුවක් අතිරේක ලකුණක් ලැබෙන පන්දුවක් තුල අවසන් මහා තරගයකයි මෙම දක්ෂ පන්දු යැවීම සිදු කර ලබන්නේ. තවත් හොඳ පන්දුවක් එවර වේගය අඩාල ක්‍රමෙ යොමු කළ පන්දුවට පිටිකරුවා අසරණ වී තිබෙනවා. තිවංක දිවෙනවා නැවත ශේෂාන්ට එරෙහිව පන්දු යැවීම. සාර්ථක පන්දුවක් බ්ලොක් හෝල්ඩේ පන්දුව පතිත වන්නේ ලකුණක් ලබන්න උත්සාහයක් නැහැ. ලකුණක් ලබන්නට අවස්ථාව තිබුණත් ප්‍රතික්ෂේප කරනවා. අනිත් අන්තේ අදි වෙනවා.